සිත්යාය ස්නේහයෙන් අස්වත්තන්නට. ඇයි හිත කලබල කරගන්න එපා චූටිදු. සඳරු පුතාට කරදරයක් නැහැ. කරදරයක් තියෙනවද නැද්ද කියලා බලන්න කලින් අපි සඳරු පුතාව හොයා ගන්න ඕනේ තාත්තේ. ඔය වීඩියෝ එකකින් ඒක තීරණය කරන්න බෑ. අපිට කොහොමත් ඒක තීරණය කරන්න බෑ. හොඳ දක්ෂ බලපුරුදු පොලිස් නිලධාරියෙකුට පුළුවන් ඒක තීරණය කරන්න. හැබැයි ඉතින් මේ වීඩියෝ දර්ශන වලට අනුව නම් සඳරු පුතා අනුරාධ එක්ක ඉන්නේ බොහොම කැමැත්තෙන්. ඒක වෙන්න බෑ තාත්තේ. සඳරු පුතා අනුරාධට හිතවත් නෑනේ. චූටි දු කියන්නේ මේ වීඩියෝ දර්ශන බොරු කියලාද? ඒක ඇත්තද බොරුද කියලා තීරණය කරන්න කලින් මට මේ වීඩියෝ එක බලන්න ඕනේ. නීතියෙන් පිළිසරණ ඉල්ලන්න අපට අයිතිය තිබුණට පොලිසියේ රාජකාරී වලට ඇඟිලි ගහන්න අපට අයිතියක් නෑ චූටි දු. තාත්තේ සඳරු පුතා අපේ එයාට සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගන්න අපිට අයිතියක් තියෙනවා. අපිට සඳරු පුතාව හොයාගන්න යුතුකමක් තියෙනවා. අපි කවුරුත් යුතුකම් පැහැරලා නෑනේ චූටි දු. ඔයා එහෙම හිතනවා නම් ඒක වැරදි. ඇති වෙන සමහර ප්‍රශ්න වලට අපේ උත්සාහයෙන් අපට විසඳුම් ලබා ගන්න පුළුවන් වුණාට සමහර ප්‍රශ්න වලට අපට විසඳුම් ලබා දෙන්නේ කාලය. අන්න ඒක තේරුම් ගන්න චූටි. මට තාත්තා කියන දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා තාත්තේ. සඳරු පුතා ගැන මේ තියෙන අන්තිම බලාපොරොත්තුවත් නැති වුණොත් මං ජීවත් වෙන්නේ නැහැ තාත්තේ. මගේ මැරිච්ච අක්කට බොරුකාරියෙක් වෙලා මට ජීවත් වෙන්නත් බෑ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තමන්ගේ සීයාගෙන් තාත්තගෙන් ලබාගත්තු මගේ චූටි දු ජීවිතේ පැන නගින ප්‍රශ්න ඉදිරියේ ඒවට බය වෙලා පැනලා දුවන කෙනෙක් කියලා මම කවදාවත් හිතන්නේ. ජීවිතේ පැන නගින ප්‍රශ්න වලට අපි බය නැතුව මුහුණ දෙන්න ඕනේ. චූටි දු ඒකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. තේරුණාද? අනුරාධ අයියෝ මට මේව දැක්කනේ. අයියෝ මවුනාගේ මගේ අම්මේ අත්න පුතේ කියලා පත් කඩ කරගවේ මගේ අම්මෝ විතරයි. අවුරුදු ඉඳන් මට පත් කඩ කරි කවන්නේ අම්මා. කවිතියට නැල්ලාවෙන්නේ ඔය අම්මනතුව අය අප මාවරගේ ඇත්තේ අප වැඩකරදකරය වාට යල්ලම්ම වාතර යල්ලම්ම
මහත්තයෝ අයියෝ මහත්තයාට hina වෙන දෙයක් මං ඇහුවේ නෑ. මං ඇහුවේ අනුරාධට සඳරුවක් තරම් පැනලා යන්න දීලා මහත්තයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා විතරයි. මම බලාපොරොත්තු වෙන්නේ අජන්ත අනුරාධගේ පරාජය. හරිද? මට ඔය මහත්තයාගේ සරල සිංහල තේරෙන්නේ නෑ. ඔය ගැටපද ලිහලා සිංහලෙන් තේරෙන්න කිව්වද? අජන්ත හිතුවද මම ලේසියෙන් අනුරාධට පැනලා යන්න දෙනවා කියලා? අනුරාධ දරුවක් පැහැරගෙන කොටුවේ ස්ටේෂන් එකකින් යනවා. කොටුවේ CCTV කැමරාවල සාක්ෂි විදියට සටහන් වෙනවා. ඊට පස්සේ පන්සලට තව දුරද මල්ලි? තව ටිකක් දුරයි. අපිත් එක්ක කොහොම යන්කෝ. අපිත් යන්නේ මේ පැත්තට තමයි. රඹුක්කන ස්ටේෂන් එකෙන් බැහැලා මම මුලින්ම පාර ආවේ මල්ලිගේ. පුදුමේ කියන්නේ මල්ලි. මං හරියටම පාර අහලා තියෙන පාර දන්න මිනිස්සෙක් ගෙන්නේ. මාත් වැඩි මේ පැත්ත ගැන දන්නේ නැහැ. හැබැයි ඉතින් ඉඳලා මේ පැත්තෙන් එනේ හින්දා පන්සල ගැන ටිකක් දන්නවා. හැබැයි පන්සලේ මේ කියන විදිහට කේන්දර බලන කෙනෙක් ගැන නම් මම අහලා නැහැ. මල්ලි මේ පුතාට පයින් යන්න තමාරුයි වගේනේ. පුතේ මම වඩා ගන්නද? මල්ලි මේ මට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. මං විනාඩියෙන් එන්නද පොඩ්ඩක් ගිහිල්ලා. එතකොට මහත්තයා සැලසුමේ මුල් කොටස මගෙන් අරගෙන මේ මැදදී සෙට් කරන්න යන හාදේ කවුද? ටෙනි. මගේ මතුගම වත්තේ මුරකාරයා. එතකොට සඳුරු කොහෙද ඉන්නේ? ඒක අයන්තරා දර නෑනේ. හරි. ඒ කියන්නේ මහත්තයාගේ මගේ තියෙන ගනුදෙනු මෙතනින් ඉවරයි කියන එකද? එහෙමද? ගනුදෙනු ඉවරයි. ඒ වුණාට ගත්ත කොන්ත්‍රාත් එකක් තියෙනවනේ. මහත්තයෝ මෙතනින් වැඩ කරන මිනිස්සුන්ට වැඩිය මෙතනින් වැඩ කරන මිනිස්සුන්ට තියෙන වටිනකම් වැඩි. මම මහත්තයාගේ වැඩේ හරියට කළා. හැබැයි ඒකට හරියන මහත්තයා මට හොඳට ගෙව්වා. එහෙමනම් දෙයියන්ගේ පිටයි මහත්තයාගේ මගේ ගනුදෙනු ඉවරයි. මං ගිහින් එන්න. මං හිතනවා මං ආපහු කතා කළා මචන් තෙයි කියලා. මොකද මම තමසට වැඩි ප්‍රත්‍යවල තියෙනවා.
ඒ කියන්නේ මාත්තට මගේ වටිනකම තේරෙනවා. අන්න ඔබට තේරුණා. මොකෙල්ල. පරිස්සමෙන්. අනුරාධ අපි දැන් ගෙදර යමු. කුයන්නවා කුයන් ඔට ගෙදරකින් හිත හදා ගන්න බැරි නම් අපේ ගෙදර යමු. මං අද වැටින්නේ මගේ අම්මා ළඟ. ගෙනත්තර අම්මා ළඟ. කවුරු හරි දැනගත්තොත් මිනිස්සු ගිහින් පොලිසියට කියයි. කියමුද? පොලිසියට බය නැහැ. කාටවත් බය නැහැ. ඒ උනට මට බයයි අනුරාධ. අට මොකක් හරි කරදරයක් වුණා. ගෙදර යන්න. අම්මා බලාගෙන ඇති. මම යන්නේ. මට මෙතන තනියම දාලා යන්න බෑ අනුරාධ. මං කියන දේ අහන්න. පොලිසිය මෙතනට ආවොත් මාත් එක්ක ආවත් අරගෙන යයි. මට හිරේ වැටෙන්න බෑ වෙත්මේ. වැරද්දක් කරන්නේ නැතුව මම කොහොමද අනුරාධව පොලිසියට අල්ලගන්න යන්න දෙන්නේ? සජානක් තාත්තත් එක්කින් කතා කරමු. අපි යට ඇත්ත කියමු. එයා අපිට උදව් කරයි. ඇත්ත? මොකද්ද මං කියන ඇත්ත? සදර පුතාව අජන්තකින් බේරගෙන ප්‍රබුක්කන් ඇන්දලා ගෙදර යනකොට හඳුනන මිනිස්සෙක් හඳුන පුතාව පැහැරගත්ත කියන්නේ. උන මොඩියද මේක විශ්වාස කරන්නේ? ඔයා මට ඔය දේ කිව්ව හෘද සාක්ෂියට එකගව නම් කවුරු විශ්වාස කළත් නොකළත් ඒක නේද ඇත්ත? ඒ වචන වලින් කියන්නේ ඔයවත් මාව විශ්වාස කරන්නේ නැහැ කියන එක. ඔයවත් මාව විශ්වාස කරන්නේ නැතුව වෙන කවුද මාව විශ්වාස කරන්නේ? මට විශ්වාසය අනුරාධ. ඒත් බා සඳර පුතත් එක්ක කොටුවේ ස්ටේෂන් එක ඇතුළට යන වීඩියෝස් CCTV කැමරාවල රෙකෝඩ් වෙලා. ඒ වීඩියෝස් දැන් පොලිසිය ගාවත් තියෙනවා. අපිට ඒක බොරු කරන්න බෑනේ. අපරාධකාරයෝ සිවුරු පුරව ගත්තාම උපාසකයන්ගේ සිල් රෙදි වලින් වැඩක් නැති වෙනවා මෙත්නේ. සිනාල්ගේ අයියාගේ සුදුහම ගලවනකම් කල්පෙල්ලෙන් බේරෙන්න බෑ. ඔය කරන්න හදන්නේ කළු පැල්ලම් මකා ගන්නව වෙනුවට කළු කුහරයකට පනින්න හදන එක. අජන්ත කියන හැමදේම විශ්වාස කරන්න එපා අනුරාධ. සමහර විට මේ සැලසුමේ මුල ඉන්නේ සූර්යාරච්චිලා නොවෙන්නත් පුළුවන්. සැලස්ම කාගේ වුණත් සඳර පුතා හොයාගන්නකම් මට නීතියෙන් ගැලවීමක් නැහැ මෙත්නේ. ඔව්. අපි කොහොම හරි සඳර පුතාව හොයාගමු අනුරාධ. ඔව්. අපි කොහොම හරි හොයාගන්න ඕනේ. සඳර පුතාව හොයාගත්තත් මම මේ දේ කරපු උන්ට ලීසින් ඉන්න දෙන්නේ නැහැ. මේකින් කාව නැති කරනවා.
හම්බෙච්ච එක හොඳයි. සමහර රජ රහස් තියෙන බව ෆෝන් එකකින් කියන්න බෑ. හම්බෙලා කියන එක කාට කාටත් හොඳයි. මොන රජ රහස්ද? ඒක කියන්නේ ඉස්සලා කියනවා කොහෙද ගියේ කියලා. අජන්තගේ ගෙදර. ඇයි අහන්නේ? මොලේ හොඳ නැද්ද? උන් අරුමේ. උගේ ඊළඟ ප්ලෑන් එක මොකක්ද කියලා ඔයා දන්නවද? තමන්ගේ දරුවා උදුරගත්තේ අක්කු මොන සැලසුම් කරා? දරු කැක්කුම තියෙන අම්මලව පරද්දන්න උන්ට බෑ. අජන්ත ගෙදර හිටියනම් මං එයාටත් ඒක ඔප්පු කරනවා. හරි හරි. දරුවට ඔයාගේ තියෙන ආදරේ ඔයා කියන්න ඕනේ නැහැ මුළු ගමම ඒක දන්නවා. ඒක ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ ඔයාට ඒ දරුවට මයි තියෙන ආදරේ ඔයා දන්නේ නැති එක. ඔයා වැරදි විදිහට ඒක තේරුම් ගත්තා. දරුවා ගැන කිව්වට ඔහොම ගසලා යන එක හොඳද මට? වැලිගම අයියගේ උපකාරයට ස්තුතියි. හැබැයි ඒ උපකාරයට මගෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා. ඒක මගේ තාත්තා කරා.